සර් කොච්චර කිව්වත් පොතක් අතින් අල්ලන්නේ නැහැ මගේ දරුවා. මම ඇහුවා ඩීප් ලර්න් කෝචින් වර්ක්ෂොප් එකේ මං උගන්වපු ක්‍රම වලට එයා පාඩම් කරනවද? ඔව් සර් කියපුවම නම් කරනවා. හැබැයි මං කිව්වට නම් කරන්නේ නැහැ. මං අහනවා ඔබතුමී කොහොමද කියන්නේ වැඩේ කරන්න කියලා. සර් දැන් ඒ කියපුව එඩිට් කරන්න ඉක්මනට කරලා ඔබ දාන්න. දරුවා ආසාවෙන් අම්මට කියනවා මං අද කරපු වැඩේ සර් අගේ කළා කියලා. හැබැයි අම්මගෙන් බලාපොරොත්තු වෙන අගේ කිරීම එන්නේ නැහැ. දැන් අද කළා වගේ හිතත් කරන්න ඕනේ හරිද? එක දවසක් ඕක කරලා හරියන්නේ නැහැ. මං වගේ හිත දන්නවනේ. දරුවාගේ හිතේ ඇති වෙනවා. මං කොච්චර කිව්වත් මේගොල්ලන්ට ඇති අගයක් නැහැ. දරුවෝ බලාපොරොත්තු වෙන්නේ අගේ කිරීම පිට මිනිස්සුන්ට වඩා තමන්ගේ අයගේ පවුලේ අයගේ. ඔබට ඔබේ දරුවව ගොඩනගන්න පුළුවන් පවුල තුලදීමයි. හිතලා බලන්න ඔබගේ දරුවට පවුල තුල පිළිගැනීමක් තියෙනවද? පවුල තුල පිළිගැනීමක් නැත්තම් එහෙම නැත්නම් අගේ කිරීමක් නැත්තම් අවංකව අගේ කිරීමක් නැත්තම් දරුවෙක් ගොඩ නැගෙන්නේ නැහැ. ඇද වැටෙනවා. පරාදීන වෙනවා. කතාවක් තියෙනවා. ඔබට මී පැණි එකතු කරන්න ඕන නම් මී වදේට පයින් ගහන්න එපා කියලා. මේක තියෙන්නේ ඩේල් කානගීගේ How to Win Friends and Influence People කියන පොතේ පළවෙනි මේක. ඒකේ මූල ධර්මය මොකද්ද? කිසිම කෙනෙක්ව විවේචනය කරන්න එපා. Don't criticize. හිලා දකින්න එපා. Don't condemn. ඒ වගේම කම්ප්ලේන් කරන්න එපා. දෙමෝපියෝ කියනවා දරුවා අරක කරන්නේ නැහැ මේක කරන්නේ අරක කරන්නේ ළමයාගේ ඔළුවේ ඇති වෙන්නේ මගේ අම්මට මොනවා කරුවත් මගේ අගයක් නැහැ.